වෙල්කම් ගයිස් ඔයාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මේක මම දාන පළවෙනි වීඩියෝ එක මේ channel එකේ. ඒක බලලා ඔයගොල්ලෝ support එකක් දෙන්න. වීඩියෝ එක හොඳ නම් ඔයාලා බලන්න ඉතින් කවුද මේ ඉන්නේ කියලා. මේකේ ඉන්නේ මම. මේ මගේ තව channel එකක් තියෙනවා රවිය beatbox කියලා. ආසාය search කරලා බලන්න. වෙනම category එකක් ලංකාවට අලුත් දෙයක්. හරි වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි මේ දවස්වල කලින් CapCut පාවිච්චි කරපු අය ලොකු අකරතැබ් එකකට මුහුණ දීලා ඉන්නේ. මොකද අපි කලින් පාවිච්චි කරපු free features ඔක්කොම දැන් තියෙන්නේ CapCut Pro එකේ. ඒකේ තියෙන ගණන් වලට ඉතින් සල්ලි දීලා ගන්න අපිට කොහෙන්ද සල්ලි නේද? CapCut එක පාවිච්චි කරලා content create කරපු අය ඉස්සර තමන්ට අවශ්‍ය වීඩියෝ එකට දාගන්න ඕන sound එක ඉස්සර නම් extract කරගත්ත හරි ලේසියෙන්ම. ඒත් දැන් නම් ඒක ඔක්කොම Pro එකට ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ extract audio pro version එකේ තමයි කරගන්න තියෙන්නේ. හැබැයි ලේසි පොඩි ටිප් එකක් තියෙනවා audio එක extract කරගන්න. මේක සමහරට ඔයාලා දන්නේ නැති ඇත්තනම් පොඩි ලේසි ටෙක්නික් එකක් තියෙන්නේ. අපි බලමු මොකද්ද කියලා. විනාඩි 5ක්වත් යන්නේ නැහැ. මුලින්ම කරන්නේ අපි වීඩියෝ එකට දාන්න කැමති audio එක. ඒ කියන්නේ අපි දාන්න ඉන්න audio එක. ඒ කියන්නේ අපි මොකක් හරි වීඩියෝ එක තියෙන audio එකක් නේ extract කරගන්න හදන්නේ. අන්න ඒ වීඩියෝ එක අපි මෙතෙන්ට මුලින්ම import කරගන්න. drag and drop හරි. අපි බලමු මේ වීඩියෝ එක ගන්න. අපි බලමු වීඩියෝ එක මොකක්ද කියලා. වැඩි හිතන්න එපා. මම මේ වෙලේ අප එකක් ගත්තේ. දැන් අපිට මෙන්න මේ audio එක තමයි අපි හදන වීඩියෝ එකට දාගන්න ඕන. අපි බලමු මොකද්ද කරන්න කියලා. පොඩි දෙයක් කරන් තියෙන්නේ. අපි දැන් මේ අපිට අදාළ වීඩියෝ එක අරන් කෙලින්ම export දෙන්න තියෙන්නේ. export ගියා. හැබැයි මේක සේව් කරන්න ඕන මේ වීඩියෝ ඕඩියෝ කියලා දෙකක් තියෙන්නේ. වීඩියෝ එකේ ටික් එක අයින් කරලා ඕඩියෝ වලට විතරක් ටික් එක දාලා පේන වෙලෙ mp3 කියලා වෙනම සේව් වෙන එක. අපි ඒකට නමක් දෙමු. sample 1 කියලා. මේ ඉතින් මෙතනින් ලොකේෂන් එක තෝරන්න ඕන. ඒක ඉතින් කැමති ලොකේෂන් එකක් තෝරගන්න. අපි මේ ෆෝල්ඩර් දෙමු. select folder export. විනාඩියක්වත් යන්නේ නැහැ. විනාඩියක් නෙමෙයි තප්පර 20ක්වත් යන්නේ නැහැ. ඉක්මනට එක්ස්පෝර්ට් වෙනවා mp3 එක නිසා. අපි බලමු මේක තියෙද කියලා. new folder. මෙන්න මේ තියෙනවා අපි extract කරගත්තු audio එක විතරක් බලමු. අර quality එකටම audio එක තියෙනවා. දැන් අපිට කැමති වීඩියෝ එකට audio එක දාගන්න පුළුවන්. මේක මෙතනින්ම delete කරලා අපි import කරගමු අපිට ඕන අනිත් එක. මේක දාගමු බලන්න. ඔයගොල්ලෝ අඳුරන කෙනෙක් ඉන්නේ. ඒක ගියා import ගියා. මේ තියෙන අපි save කරගත්තු ඒකට new folder වල ඇත්තේ. මේ තියෙන sample 1. ඒ audio එක ගත්තා. ඒක add කරගත්තා. බලන්න. audio එක හොඳට extract වෙලා තියෙන ඒ quality එකටම. ඇත්තටම හරි සරල ක්‍රමයක් තියෙන්නේ. මාත් එක්ස්ට්‍රැක්ට් කරන්න අලුත් ඇප් ඔය ඉදි නිගමට කල්ලා බැලුවේ ඒක හරි ගියා. ඇත්තටම බොරු වැඩක් කරලා තියෙන්නේ මේ Pro එක එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ කියන එකෙන් දීලා. මේක මම දන්නේ මොබයිල් වලට නම් පුළුවන්ද කියලා. PC එකට තමයි බැලුවේ. කොහොමද දන්නේ ඔයගොල්ලෝ මොබයිල් පාවිච්චි කරනවා නම් බලන්න වෙනම සේව් කරන්න. මොකද මගේ මොබයිල් එකේ CapCut නැහැ. මම PC එකෙන් තමයි පාවිච්චි කරන්නේ. මාත් ඔඩියෝ එක්ස්ට්‍රැක්ට් කරගත්තේ මේකෙන්ම තමයි. මොබයිල් අයටත් මං ඇප් එකක් කියන්නම් හොඳ. නම BandLab. මේ තියෙන ඇප් එක මෙන්න මේක BandLab. මේක මම PC එකට දාගත්තා. මම මේක පාවිච්චි කරන්නේ නැහැ. ෆෝන් එකේ තමයි පාවිච්චි කරන්නේ. පොඩි ගාණක් MB. මේකේ ලොකු ප්‍රොසෙස් එකක් නැහැ. ඔයගොල්ලෝ දාගෙන බලන්න. වීඩියෝ එකක් හරි ඔඩියෝ එකක් හරි import කරලා ඒක ගානට extract කරගන්න පුළුවන්. තව ඉෆෙක්ට් ගොඩක් තියෙනවා. අපිට සවුන්ඩ් එක හදාගන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. ලූප් තියෙනවා, ලූප් හදන්න පුළුවන්, බීට් හදන්න පුළුවන්. මේකත් සුපිරි ඇප් එකක්. මොබයිල් පාවිච්චි කරන්න මේක බලන්න යූස් කරන්න. PC එකට තමයි අද වීඩියෝ එක මං හිතන්නේ මොබයිල් වලත් පුළුවන් ඇති. ඉතින් guys මං හිතනවා ඔයගොල්ලන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැති කියලා. මේක දන්න අයත් ඇති, සමහරට නොදන්නව ඇති ගොඩක්.
දන්න කෙනෙක් නම් කමෙන්ට් දාන්න, දන්න නැතියට පොඩි සපෝට් එකක් දෙන්න. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා බෙල් එකත් ඔබලා තියන්න. ඉතින් නේද? ඉස්සරහට තව වෙනස් විදිහේ පොඩි පොඩි ටිප් තියෙන වීඩියෝ ටිකක් ගේන්න. එහෙනම් අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයගොල්ලෝ මගේ අනිත් channel එකට ගිහින් බලන්න. ලංකාවේ අලුත්ම කැටගරි එකක් බීට් බොක්ස් කියලා. ඒකේ ටියුටෝරියල් දාලා තියෙනවා. පුරුදු වෙන අයට පුරුදු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.